මම හරි පැත්තෙන් ඕපන් කරන්නේ. වෙලාව 8:00මාරයි අපි බලමු අපිට කීය වෙයිද කියලා. නැහැ දවල්වල තමයි ඩිලිවරි එක ආවේ. මොකද ඒක වලදන්නේ? ඕගලන්ට පොඩි good news එකක් දෙන්න තියෙනවා. දැන් අපි අද තමයි රෙකෝඩ් කළේ house tour එක. Hey guys, I'm Rishi. I'm Chanel. Welcome back to our channel. අද අපි ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ. හරියට මාසෙකට පස්සේ. එක හේතුවක් තමයි වීඩියෝ එකක් කරන්න බැරි වෙච්ච මේ දවස්වල ලංකාවේ සයික්ලෝන් ප්‍රශ්නෙත් එක්ක හිතුන්නේ නෑ මොකද ගොඩක් අය කරදරෙන් ඉන්නේ. ඒ හින්දා අපිට හිතුනේත් නැහැ. ඒත් එක්කම බිසි වුණත් එක්ක අපි ඉතින් අපිට පුළුවන් විදිහට මෙහෙ ඉඳලා සල්ලි අවලා ඩොනේට් කළා. තව දෙයක් කරන්න තියෙනවා අපේ ඇඳුම් ටික යවන එක. ඒක තමයි අපි ඊළඟට කරන්න ඉන්නේ. ඒත් එක්කම හිතනවා we really pray and hope හැමෝටම back to normal වෙන්න පුළුවන් වෙන්න කියලා ලංකාවේ. ඉතාමත්ම ඉක්මනින්ම. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔයගලන්ට අරන් එනවා කියලා හිතුවේ හරියටම තමයි ක්‍රිස්මස් වලට 2 weeks වගේ තමයි තියෙන්නේ මම හිතන්නේ. ඔව් හරියටම 2 weeks වගේ තියෙන්නේ. අපි ක්‍රිස්මස් ට්‍රී එකක් ගත්තා. අපි කොහොමද අපේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන්නේ කියලා පොඩි වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එනවා කියලා හිතුවා. ඉතින් බලන් ඉන්න අපි කොහොමද ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන්නේ කියලා. ඔයාලා අපේ channel එකට අලුත් නම් මතක් කරලා මොකද කරන්න ඕනේ? subscribe කරන්න. ආයෙත් ඒක විතර කරන්න බෑ. bell icon එක click කරන්න. යාළුවොත් එක්කත් share කරගන්න. මම දැම්මම මේ වීඩියෝ එක pause කරලා ගිහින් subscribe කියවා ගන්නත් බෑ මට. සබස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එකක් දෙන්න. ඔව් හැබැයි මේ දැම්ම කරන්න මොකද දන්නවද? අපේ වීඩියෝස් තාමත් ලංකාවට ෂෙයා වෙන්නේ නැහැ. ඒක හන්ද අපි කොහොම හරි ඇල්ගොරිතම් එකට ෆෝස් කරන්න ඕන. ඔව් තාමත් වැඩිපුර යන්නේ වෙන වෙන රටවල් වලට. ඒ හින්දා අපිට ලංකාවේ ක්‍රවුඩ් එකට තමයි ලංකාවේ ඕගොල්ලෝ තමයි අපේ ෆැමිලි එකට ජොයින් කරගන්න ඕනේ. ඒ හන්ද සබස්ක්‍රයිබ් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. සමහර අය already අපිට DMs එවනවා. ඒ වගේ keep sending us messages. We love to see you guys messages. Our opinion or feedback සෑහෙන වටිනවා. Oh, we love it. එහෙනම් වීඩියෝ එක යමු. අපි ක්‍රිස්මස් ට්‍රී එක ඕඩර් කළේ Amazon එකෙන් නේද? ඔව් ඇත්තටම 5th of December තමයි මේක එන්න තිබ්බේ. හැබැයි මාර ඉක්මනට ආවා. 2 weeks යනවා කියලා තිබ්බේ. ඒවන 2 weeks කියන්නේ පටස් ගාලා 1 week වලින් ආවා. ඔව්නේ. ඔයාලට help එකක් කොන්ද ඔය කරා යන්න පුළුවන් දන්නේ. 18 kilos. 18 kilos. දැන් gym එකට ගිහලා නෑ. රාද මේ උත්සාහ ගන්නේ තලු කරගන්න ඕනේ. මේක මෙතනට අරන් එන්න ඕනේ මුලින්ම. අපි ඇත්තටම ඔන්ලයින් ඕඩර් කළේ මේක. මොකද මේක අපිට හම්බුනේ $100 වලට නේ? ඕ අපි බලන්න ගියා කොහෙද බලන්නේ Big W එක ලස්සන ට්‍රීස් තිබ්බා. හැබැයි ලස්සන ට්‍රීස් ලස්සන වෙන්නේ ලයිට්ස් එක්කලා. එතකොට ඒ ලයිට්ස් උත් එක්කලා $500 නේද මොකක් කියලා තිබ්බ ගන්න. 300 400. ඒ කියන්නේ මේ තරම් උස එකක් 300 400 වගේ තිබ්බේ. මේක 2.4 හරි 2.4 meters. So 2.4 meter එක Amazon එකේ හරිම ලාභයි. මොකද $100 වලට තමයි අපි ගත්තේ. අනිත් හැම තැනම බලපු even Kmart and all the other places they were really expensive නේ. ඔව් අනිවාර්යයෙන්. ඔව් ෆ්‍රේම් එකේ තමයි ඉන්නේ. චමි දහන එයා ෆ්‍රේම් එකේ ඉන්නේ කියලා. ෆ්‍රේම් එකේ තමයි ඉන්නේ. දැන් කතරක් හොයාගෙන මේක කපලෙමු. කඩලයිමු. කඩලාද කපලා. මම හරි පැත්තෙන් ඕපන් කරන්නේ. මේක හදලා සෑහෙනලා කියන්නේ මොකද දන්නවද? 1500 pieces තියෙනවා. එළිවෙන එකක් මේක හදලා යන්න. මම දන්නේ අර ෆ්ලොප් කරන්න තමයි මේ ගොඩක් වෙලාවක් යන්නේ. අපිට තාම මේක ඩෙකොරේට් කරන්න ගත්ත ඒවා ඇවිල්ලා නැහැ. ඒවත් මම ඔන්ලයින් තමයි ඕඩර් කළේ. ඒ ටික ආවහම අපි වීඩියෝ එක කන්ටිනියු කරලා ඒ ඔක්කොම එකට දාලා ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන බලන්න. දැන් මේ ටික ඔක්කොම දිගාරින්න ගියාම තමයි හොඳ වෙලාවක් යන්නේ. මේ හරි බරයි මේක. එහෙනම් ඔව් මේක කිලෝ දෙකක් විතර. මේ 118 kilos. ඔව්. මේ ටික හිමීට මුලින්ම එක එක එළියට අරගෙන
හෙලිනකම් හදේ. I know. අපි නිව්සීලන්ත ඉද්දි නම් ඇත්තටම මේ අපේ first time Christmas tree එක හදන්නේ මේ ගෙදරට ආවට පස්සේ. දැන් අපි ආවිල්ලත් අවුරුදු 4ක් විතර වෙනවානේ. නිව්සීලන්ත ඉද්දි නම් අපි එකපාරක් යාළුවෝ කට්ටියකට එන්න කිව්වා tree එක හදන්න. උන් හැදුවෙත් නැහැ. මෙච්චර ලොකු එකක් හැදුවේ නෑ. නෑ ඒතර අපි පොඩි එකක් හැදුවේ. මේක මුදු අම්බේ. අවදිනකම් මේක හදේ. ඊන ක්‍රිස්මස් එකක් මේක හදයි දන්නේ නැහැ. මේ පීස. Jingle Jollies කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපි ගත්තේ ඒක. This is the top part, නේ? ඔව්. ලේසිම පාට් එක ඉවරයි දැන්. මම හිතන්නේ. තමයි බොබ්ලි වගේ. I think you need to fix it. Rotate. Yes, I told you. හරි ෂෝක් දෙන්නෙක් එකතු වෙලා කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරනවා නෑ. ගෙදරට ගොඩක් ගත්ත බඩුත් හදලමයි අපිට ආවේ එහෙම හදාගන්න තිබ්බේ දෙකක් තුනක් වගේ තමයි. ඒව කරද්දිත් අපිට හරි තේරෙන්නේ නෑ මේ වගේ වැඩ කරන්න. guys දැන් විනාඩි 10ක් විතර ගියා. තාම අපි කරන්නේ සෝට් කරන එක. මෙතන ඔයගලන්ට බිම පේනවා ඇති. හැම තැනම දාගෙන සෝට් කරනවා ඒ යන්න ඕනේ විදිහට. ඊට පස්සේ අපි එක රවුමක් ගිහිල්ලා ඒක ෆ්ලෆ් කරලා තමයි ඊළඟ රවුමට යන්න තියෙන්නේ. අපි ක්‍රිස්මස් ප්ලෑන් කරලා තියෙන්නේ ලන්ච් එකක්. යාළුවෝ ඔක්කොටම එන්නයි කියලා අපි දැන් හිතාගෙන ඉන්නේ කැම ටිකක් වෙන් කරගෙන හැමෝටම බාර දෙන්න. මම සිඩ්නි දැන් ආවේ ක්‍රිස්මස් පාටි එකට ගියා සිඩ්නි වලට. weather එක 35, 32, 33 එහෙම තමයි තියෙන්නේ දවස් ටික වෙන්නේ. සිඩ්නි දැන් මෙල්බර්න් ආවා. ආපු වෙලාවෙ නම් වහිනවා gloomy සීතලයි මෙලෝ රහක් නෑ. ඇත්තට දැන් මේ පාරක් හිතුණා සිඩ්නි වලට මූව් වෙන්න. දැන් නම් මෙල්බර්න් ඇති වගේ. සිඩ්නි ඉඳලා අපේ බ්ලොග් එක බලන කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් කරලා කියන්න අපි සිඩ්නි වලට මූව් වෙන්නද කියලා. මොකද දැන් චමිල් යාගේ ක්‍රිස්මස් පාටි එකට ගිහින් ආපු වෙලාවෙ ඉඳලා කියනවා. මමත් හැබැයි යන හැම පාරකම ගිහින් ආවම කියනවා සිඩ්නි වලට මූව් වෙන්න ඕනේ හිතනවා කියලා. කමෙන්ට් කරලා කියන්න බලන්න අපි සිඩ්නි වලට මූව් වෙන්නද එපාද කියලා. සිඩ්නි නැහැ. අපි දැන් එච්චලට නිකන් ඇවිල්ලා ඉන්නේ. මාර මහන්සි guys දැන් නම්. guys halfway through දැන් අපි ඇවිල්ලා ඉන්නේ. බලන්න ලස්සන නේද? මාර ෆීලිං එක. අපිට දැන් තමයි රියලයිස් වුනේ ඒකේ අර ස්ටාර් එක තියන්න උස මදි වෙනවා. දැන් මෙතන තිබ්බොත් ඒ හන්ද අපි අර වොයිඩ් එකට ඒක ගන්න ඕනේ. යාළුවා එන්නේ. මේක මෙතෙන් දාපුවම තරල දාන්න. ඉඩ මදි. ඒ හන්ද දැන් අපි අරහෙට ගන්න ඕනේ. හිමීට කඩා ගන්න නැතුව ඒක. මේ ස්ටෙම් එකේ අන්තිම කෑල්ලට කරන්නේ මේක මෙන්න මේ විදිහට රැප් කරනවා. එතකොට නැචරල් ලුක් එක එනවා.
ගයිස් ලස්සනයිද අපේ ක්‍රිස්මස් ට්‍රී එක? තාම ඩෙකරේට් කරලා නැහැ. අප්පම කළාම ඉතින් ලස්සනයි. ඊපස්සේ අම්මා මේ ලයිට්ස් ටික ගත්තා. Kmart එකේ මේක නම් ගත්තා. දැන් වීඩියෝ කොන් කරන්න එක පොඩ්ඩක් වැඩක් කරන්න පෙන්නන්න. ඔව් මමත් වැඩක් කරනවා ගෙපෙන්නන් වීඩියෝ කරන්න කියලා. දැන් වෙලාව කීයද? 10 මාරයි වෙලාව. 8:00ටනේ පටන් ගත්තේ. ඔව් පැය දෙකක් ගියා. මේ ටික ඉවර කරන්න. එහෙනම් බලාගෙන ඉන්න අපි කොහොමද මේක ඩෙකරේට් කරන්න කියලා. Okay, good night. Good night. Bye bye. Guys, අපි දැන් ඊයේ ක්‍රිස්මස් ට්‍රී එක සෙටප් කළානේ. අපි ඇත්තටම හිතුවේ නැහැ අද වෙද්දී අපිට එයි කියලා ඩෙකොරේෂන්ස් ටික දැන් මේකට ඇවිල්ලා. ඒ හින්දා ඔයගලන්ට අපි මේ තමයි තියෙන්නේ ඒ බොක්ස් එක. මේකෙන් කමි කර තියෙන්නේ ඩෙකොරේෂන්ස්මයි. ෂෝක් කරේ. Cute. Cute ඒවා. මේ ගොඩාක් ඒවා තියෙනවා. දැන් අපි ඔයගලන්ට ඒක ඩෙකොරේට් කරන්න පෙන්නන්න. මේ ලොකෝ ඒවා. එදා ගහදන පැය දෙකක් ගියා. අද බලමු මේ ඩෙකොරේට් කර කොච්චරක් ඇයිද කියලා. Guys, අපි දැන් ට්‍රී එක ඩෙකොරේට් කරන්න තමයි යන්නේ. අද දැන් දෙවෙනි දවස. ඔව් අද උදේ තමයි උදේ නෙමෙයි අතම දවල් වෙලානේ. අපි දවල් පටන් ගත්තා. නැහැ දවල් තමයි ඩිලිවරි එක. මොකද ඒක වන්දන්නේ? ඕගලන්ට පොඩි good news එකක් දෙන්න තියෙනවා. දැන් අපි අද තමයි රෙකෝඩ් කළේ house tour එක. ඉතින් ඒක ඒ වීඩියෝ එක එන්න තියෙනවා. මේ වීඩියෝ එකකට පස්සේ ඔයාලට house tour එක බලා ගන්න පුළුවන්. ඔන්න දැන් කියන්න බෑ අපි ඔයගලන්ට listen කළේ නැහැ කියලා. මොකද උදා කටි ලින්ක් කරලා තිබ්බා, මැසේජ් කරලා තිබ්බා, කමෙන්ට් කරලා තිබ්බා. ඒකෙම ඉල්ලලා දැන් ඔන්න ඔයාලට හම්බ වෙනවා. ඒක අද උදේ අපි අද රෙකෝඩ් කළේ. කරලා ඇත්තටම අද මොකද කරේ අපි ඊට පස්සේ ඉව්වා. නිදාගත්තා හැර මම මේ ලස්සන ගවුමක් හැදන් ඉන්නේ. ලස්සන දන්නේ ලස්සන ගවුමක් හැදන් මම රීල් එකක් කරනවා ඩෙකොරේට් කරන විදිහ. ඒකට ඕනේ හන්ද නැත්තම් මේ නිදාගෙන හැරිච්ච ගමන් තමයි තාම ඉන්නේ. ඒක අතන රෙකෝඩ් වෙන්න දාන්නේ. හරි අපි එන වැඩේ පටන් ගමු. මේ ටික ආවා. මේවා තමයි තියෙන්නේ. මේ වගේ ගොඩාක් තියෙනවා දැන් එල්ලන්න. මගේ අස මගේ UFC ෆයිට් එකකුත් යනවා ඒකයි මම මේ පටන් ගමු. ඔරොන්න මේකන්නේ. මෙයා ඩිස්ට්‍රැක්ටඩ් ඒක. ඔවනේ බාරක දැන් මම මේ UFC ෆයිට් එක බලන්න නැදින වොලියුම් නැතුව. මේ ටික තමයි guys අපේ බඩු ටික. මෙතන මේ ඇස් එයාගේ තව රීල් එකකුත් යනවා මෙතන. මේක පාටයි දෙකම. He doesn't know that I purposely bought those colors to match the rest of the house. That we go high again. මම ක්‍රෙඩිට් කාඩ් එකේ ටින් ගාලා ලස් එක නේද විතරයි. Guys, මම මේ චූටි පෝස් ගත්තා මේ පාර. මේ පාර කියන්නේ මේ හැවිලා මේ පළවෙනි පාර ක්‍රිස්මස් ට්‍රී එකක් හදන්නේ. සෝරි වැරදුනා. ගිය පාර හදපුවා ගත්තේ නෑ මෙහෙම එකක්. ඒකයි ලින්ක් කරේ. සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්නේ. සබස්ක්‍රයිබ් කරන්න කියලා වැඩි වෙලා අපිව අන්සබස්ක්‍රයිබ් දන්නේ දැන් කරලා ඉන්න අයත්. දාන්න. මම ඒ පැති නෑට මොනවා හරි පේන තියෙනවා. ඔයාලා මොකද හිතන්නේ අපේ ක්‍රිස්මස් ට්‍රී එක ගැන? මම වැකියුම් කළා අර ග්ලිටර් ටික ඔක්කොම ඒ ටික ඔක්කොම ආව. හැබැයි වැකියුම් එකට මං හිතුවේ අරන් දාන්න වෙයි කියලා
අපිම්ට හිදාලා ඒ වුණාට ඒ ටික ඔක්කොම ආවා. චමල් ගියා පුපි දාන්න. ඒ ආවට පස්සේ ඔයගලන්ට ග්‍රෑන්ඩ් රිවීල් එකක් පෙන්නන. ඔයාලා ක්‍රිස්මස් ඩේ vlog එක බැලුවොත් බලන්න අනිවාර්යෙන්. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි මම කොහොමද එදාට ටේබල් එක ඩෙකොරේට් කරන්නේ, අපි මොනවාද කන්න හැමෝම හදන් එන්නේ එදා කොහොමද අපි ස්පෙන්ඩ් කරන්න කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒ හන්දා අනිවාර්යෙන් ඒකත් ඒ vlog එකත් ළඟදිම එනවා ක්‍රිස්මස් එකට පස්සේ of course බලාගෙන ඉන්න. චමිල් පුපි දාලා ආවා. ඒ හන්දා අපිට දැන් සෑහනලා යන්න ඕමනාද එපා අන්තිමට ගියා. එයාට දැන් අපිට වීඩියෝ එක එන්ඩ් කරන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අපේ ලස්සන ක්‍රිස්මස් ට්‍රී එක ඔයගලන්ට පේනවා ඇති. දැන් පිටිපස්සේ තියෙනවා. I'm obsessed. හරිම ලස්සනයි. ඔයාලගේ රේටින්ග්ස් කොහොමද? රේට් කරලා කියන්න බලන්න out of 10 ඔයගොල්ලෝ අපේ ක්‍රිස්මස් ට්‍රී එකට කොච්චර දෙනවද කියලා. මොකද අපි රේට් කරලා වැඩ නැහැ අපේ එකට. ඒකන්ද බලලා රේට් කරලා කියන්න. Oh. We are just so obsessed. ඔයගලන්ට ළඟට ගෙනහලා ආයි පෙන්නන්න ඕන. මම හිතන්නේ මෙයාද රෑ මෙතන නිදාගන්නේ. ඕ මට ඒත් තනි නිදාගන්න බයයි. බයයි මම. හැබැයි ඔයගන් පේනවාද හරිම ලස්සනයි. මම්ම කියා ගන්නවා මොකද I'm so happy. ඔව් ඉතින් අපේ පළවෙනි ක්‍රිස්මස් ට්‍රී එක මේ ඇවිල්ලා. ඔව් මේ ගෙදර පළවෙනි ක්‍රිස්මස් ට්‍රී එක. Thank you so much for watching the video guys. මතක් කරලා subscribe කරන්න, like කරන්න, share කරන්න යාළුවොත් එක්ක. යාළුවොත් එක්ක. And house tour එක එනවා. ඒ හන්දා ඊළඟට එන්න තියෙන house tour එක මං හිතන්නේ ඒක බලාගෙන ඉන්න එනකන්. Okay, love you guys. Stay safe. Take care. Love you. Bye. කියන්න පුතලා මේ කොහොමද try කළා අපිට මේ subsලා 1000 හදාගන්න subsලා 1000 හදාගන්න උදව් වෙන්න 31 December වෙන්න කලින් නෑ. 1st of Jan වෙන්න කලින්. 1st of Jan වෙන්න කලින්. Okay, bye. Alright, bye. එච්චර කියන්නේ.